කතාවක් තියෙනවා. මේ වීඩියෝ එකේ අයිතිකාරයාට එයාගේ සුනකයාගේ අමුත්තක් තේරෙන්න අරන් තියෙනවා. හැබැයි මේක වෙන්නේ රාත්‍රී කාලයේදී විතරයි. ලිවිං රූම් එකේ දොර දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා කියලා කියනවා. නොපෙනෙන දෙයකට මේ සතා ගොරවන්න ගන්නවා. මුලදී මෙයා හිතන්නේ මේ සතෙක් නිසා එයාගේ සුනකයා මෙහෙම හැසිරෙනවා ඇති කියලායි. හැබැයි රෑ වෙන්න ගන්නවත් එක්ක එයාගේ සුනකයාගේ හැසිරීම තවත් ප්‍රචණ්ඩකාරී වෙනවා. හරියටම නිකන් මේ සතා මොකේකින් හරි අයිතිකාරයව ආරක්ෂා කරනවා වගේ. මේ හේතුවත් එක්ක මෙයාගේ නයිට් විෂන් කැමරා එක මේ ලිවිං රූම් එකේ හයි කරනවා. මේකේ රෙකෝඩ් වෙන දේෙන් ගොඩක් දේවල් අනාවරණය වෙනවා. මේ වීඩියෝ එකේ මුලදී සුනකයා සාමාන්‍ය විදිහට කෑම කාලා එයාගේ බෝලෙත් එක්ක සෙල්ලම් කරන්න ගන්නවා. මෙතනදි දෙයක් වෙනස් වෙනවා. මේ සුනකයා ගල් වෙලා දොර දිහා බලාගෙන ඉන්නවා. මේත් එක්කම එයා මෙතනදි බුරන්න ගොරවන්න පටන් ගන්නවා. හැබැයි මේක කැමරාවට පේන්නේ නැහැ. මේ සුනකයා එන්න බය වෙන්න ගන්නවත් එක්ක කැමරාවේ හැප්පෙනවා. මේක බිමට වැටෙනවත් එක්ක ගොඩක් නැරඹුම්කරුව බීතියටපත් වෙනවා. කැමරාව බිමට වැටෙනවත් එක්ක කවුරු හරි මොකක් හරි දෙයක් අර දොර ගාව හිටගෙන ඉන්නවා පේන්න තියෙනවා. මේ දේ මොකක් වුණත් ඒක අර සුනකයා දිහා එක දිගට බලාගෙන ඉන්නවා. දැන් ගොඩාක් මිනිස්සු විශ්වාස කරන දෙයක් තමයි සුනකයන්ට අපිට වඩා දේවල් පේනවා කියන එක. ප්‍රශ්නයක් මතුවෙන්නේ මේ සුනකයා යාගේ අයිතිකාරයව භයානක දෙයකින් ආරක්ෂා කරනවද කියන එකයි. මේ සිද්ධිය ගැන ඔයා මොකද හිතන්නේ? යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. යාළුව වගේක් ෆිල්ම් නයිට් එකක් දානවා. මෙතනදී මෙයාලා රිලැක්ස් වෙන ගමන් ඉද්දී මෙයාලා හොරර් ෆිල්ම් එකක් බලන්න තීරණය කරනවා. මෙයාලා මේ ෆිල්ම් එක ආතල් එකේ එන්ජොයි කර ඉද්දී මෙයාලගේ මේ ආතල් එක හිතා ගන්න බැරි පැත්තකට පෙරලෙනවා. Oigan amigos, estábamos aquí viendo una película de terror y se están empezando a escuchar ruidos en la casa. Te juro que neta, en serio. Ponle pausa, ponle pausa, ponle pausa, ponle pausa. Pausa. Alexa. Mute. Alexa. Mute. Pausa. Ay, Y no se no nos pausó. hace caso. What the fuck? Madres. Se los juro, es que... ¿Qué pedo? Bien. ¿Sí lo grabaste? Sí, creo que sí quedó grabado. Es que estábamos aquí en la casa, estábamos viendo una película ya para... dormirnos? literal, ya para dormir. No mames. O sea, nosotros siempre tenemos la puerta abierta porque aquí hace un calor horrible, por eso. මෙයාලා ටීවී එක බල ඉද්දී ශබ්දයකට මෙයාලගේ අවධානය යනවා. මෙතන ඉන්න එක ගැහැණු ළමෙක් ෆිල්ම් එක නවත්තන්න හදනවා. ඒත් මේක නවතින්නේ නැහැ. දොරවල් හයියෙන් වැහෙන්න ගන්නවා. මේක මෙයාලට වුණ සිද්ධීන් වලින් එකක් විතරයි. ටික වෙලාවක් යනවත් එක්ක මෙයාලා මේ මූවි එක ආයෙත් බලන්න පටන් ගන්නවා. ආයෙත් මෙහෙම දෙයක් වෙනවා. No mames. Eso fue en mi cuarto. Ya se había calmado. Oigan, ya no habíamos escuchado nada. Y... No mames. Te juro que no estamos esperando a nadie. No. Oigan, y es que estamos completamente solas, o sea, vivimos aquí. Se están escuchando cosas allá en la parte del baño. Se sigue moviendo. ¿Qué pedo? Leslie, No. no, Leslie, estamos solas, no mames. Perdón. Es que se están escuchando cosas. ආයෙත් මේ ഘോഷාකාරී සද්ද ඇහෙන්න ගන්නවත් එක්ක කාමරේ දොරට තට්ටු කරන්න ගන්නවා. අසාමාන්‍ය සද්ද ඇහෙන්න ගන්නවත් එක්ක මේ වෙන දේවල් මෙතනින් නවතින්නේ නැහැ. No. Leslie, ¿Qué hacemos? hay que hablarle a César bien. ¿Tiene su número? Márcale. Ay, acompáñame a mi cuarto. Es que se sigue moviendo esa cosa. No, vente, no, vente. Vean. Hay que hablarle a César.
සද්ද ඇහෙන්න ගන්නවා වගේම ගෙදර බඩු එහාට මෙහාට විසික් වෙන්න ගන්නවා. මේ දේවල් දරුණු වෙන්න ගන්නවත් එක්ක වීඩියෝ එක එන් වෙනවා. සමහරක් අය විශ්වාස කරන විදිහට හොරර් ෆිල්ම්ස් වලින් එහෙමත් නැත්නම් හොරර් වීඩියෝස් වලට පුළුවන් මිනිස්සුන්ගේ හිත කලබල කරලා අඳුරු අස්වාභාවික ලෝකයකට දොරටුවක් විවෘත කරන්න. මේක ඇත්ත වුණත් බොරු වුණත් කෙල්ලෝ ටික නම් හොඳටම බය වෙලා ඉන්නවා කියලා පේන්න තියෙනවා. මෙයාලගේ හැසිරීමෙන් මේ දේ හොඳටම පේනවා. මේක ඉන්ටර්නෙට් එකට දානවත් එක්ක මිනිස්සු තවත් කලබල වෙන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය දෙයක්ද? අස්වාභාවික සිද්ධියක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මේ ඊළඟ වීඩියෝ සෙට් එක අපිට හම්බ වෙන්නේ Haunted 36 කියන account එකෙන්. ටෙක්සාස් වල ඉන්න ටැමි ජී කියන කාන්තාව එයාව හඳුන්වලා දෙන්නේ අස්වාභාවික පරීක්ෂිකාවක් විදිහටයි. ටැමි අනිත් මිනිස්සුන්ගේ අස්වාභාවික ප්‍රශ්න විසඳනවට වඩා එයාට මුහුණ දෙන්න වුණ සිද්ධීන් වලට අවධානය දෙන කෙනෙක්. අවුරුදු ගාණක් තිස්සේ එයාට වෙන භයානක සිද්ධීන් ගොඩක් එයා ඩොකියුමෙන්ටින් කරන්න ගන්නවා. ටැමි කියන විදිහට එයාව මොකක් හරි අඳුරු දෙයක් අනුගමනය කරනවා කියලයි. එයාට මේ වෙන දේවල් පුංචි කාලේ ඉඳන් වෙන්න ගන්නවා. එයා කොහෙ ගියත් මේ දේ යාගේ පස්සෙන් එනවා. පසුගිය කාලයේදී මේ දේවල් එයාට නිදහසේ ඉන්න දෙන්නෙම නැහැ. මේ හේතුවත් එක්ක එයාට ගොඩක් අස්වාභාවික සිද්ධීන් වලට මුහුණ දෙන්න වෙනවා. මේත් එක්කම ඒවා එයාගේ කැමරාවලට සටහන් කරගන්නත් පුළුවන් වෙනවා. එයාගේ ගෙදර CCTV කැමරාවල ගොඩක් දේවල් සටහන් වෙන්න ගන්නවා. මෙච්චර ගොඩක් අස්වාභාවික සිද්ධීන් එයා සමාජ මාධ්‍යවලට දැම්මත් එයාට විතරක් නෙවෙයි මේ දේවල් පේන්න පටන් ගන්නේ. ටැමීගේ නිදන කාමරේ දොරවල් නිකම්ම ඇරෙන්න වැහෙන්න ගන්නවා. මේ ඊළඟ වීඩියෝ එකේ තවත් දරුණු සිද්ධියක් වෙන්න පටන් ගන්නවා. This was such a great piece of evidence. එක එක දේවල් විසික් වෙන්න ගන්නවා. කොටි කිව්වොත් එයාගේ ගෙදර ඉන්න බල්ලත් මේවට රියැක්ට් කරන්න ගන්නවා. තවත් වීඩියෝ එකක් තියෙනවා. මේක රෙකෝඩ් වෙන්නේ බාත්රූම් එකේ. මල්බොකි එකක් හිතා ගන්න බැරි විදිහට ඉස්සිලා ආයෙත් වැටෙනවා පේන්න තියෙනවා. තවත් දවසක කැමරාවට සටහන් වෙනවා කැබිනට් එකක් අසාමාන්‍ය විදිහට ඇරෙනවා. ඒත් එක්කම මොකක් හරි දෙයක් ඒකෙන් එළියට විසික් වෙනවා. තවත් මේ වගේම වීඩියෝ එකක මලක් විසික් වෙලා බිමට වැටෙනවා පේන්න තියෙනවා. හැබැයි මෙතනින් භයානකම වීඩියෝ එක තව ඔයා දැක්කේ නැහැ. එක දවසක් ටැමි නිදාගෙන ඉද්දී යාගේ කැමරාවට මෙන්න මෙහෙම දෙයක් රෙකෝඩ් වෙලා තිබ්බා. මොකක් හරි සුදු පාට විනිවිද පේන ඡායාවක් ටැමීගේ බෙඩ්රූම් එකට එනවා. ටැමීට මේ කිසිම දෙයක් ඇහෙන්නවත් පේන්නවත් නැහැ. එයා ලොකු නින්දක ඉන්න නිසා. මේකෙන් පස්සේ කුස්සියේ තිබ්බ කැමරා එකේ මෙහෙම දෙයක් රෙකෝඩ් වෙලා තිබ්බා. තවත් හෙවණැල්ලකට සමාන ඡායාවක් මෙතනින් යනවා පේන්න තියෙනවා. මේ වීඩියෝ ගොඩක් එයාගේ සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරාට පස්සේ එයාගේ නැරඹුම් කරුවෝ කියන්නේ මේක ඇත්තම අස්වාභාවික සිද්ධියක් කියලයි. ටැමී හිතන විදිහට එයාව ශාපයට ලක් වෙලා තියෙනවා කියලයි. වීඩියෝ වලට නම දාලා තියෙන්නේ Here sharing my hauntings කියලයි. ඔයා මේක ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? අස්වාභාවික සිද්ධියක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න.